හිතන්න ඔයා විභාග ශාලාවේ ඉන්නවා. ප්‍රශ්නේ දැක්කම ඔයාට මතකයි ඒක පොතේ තිබුණ පිටුව, ඒක යටින් ඉරි ඇඳපු හැටි. හැබැයි උත්තරේ විතරක් මතක නැහැ. හැබැයි අර අවුරුදු 5කට කලින් අහපු සින්දුවක පදපේලියක් කිව්වොත් ඔයාට ඒක අකුරක් නෑර මතකයි. ඇයි මේ? ඇත්තටම අපේ මොලේ කියන්නේ ලෝකයේ තියෙන සුපිරිව හાર્ඩ් ඩ්‍රයිව් එකක්. ඒකේ GB ලක්ෂ 25ක් දත්ත ගබඩා කරන්න පුළුවන්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මොලේ තොරතුරු ෆිල්ටර් කරන විදිහේ. මොලේට හැමදේම මතක තියාගන්න බෑ. ඒ නිසා ඒක තෝරා ගැනීමක් කරනවා. සින්දුවක් අහද්දී අපේ හිතේ හැඟීම් ඉමෝෂන්ස් වැඩ කරනවා. ඒ සතුට නිසා මොලය හිතනවා මේක නම් පට්ට වටිනවා සේව් කරගන්න ඕනි කියලා. හැබැයි පාඩම් කරද්දි ගොඩක් වෙලාවට අපිට දැනෙන්නේ පීඩනයක් හෝ කම්මැලිකමක්. එතකොට මොලය හිතන්නේ මේක නම් වැඩකට නැති කුණු ගොඩක් කියලා. ඒක මතකින් අයින් කරලා දානවා. ඉතින් ඔයාට පාඩම් කරන දේ මතක තියාගන්න ඕනේ නම් ඒක නිකම්ම කියවන්නේ නැතුව විනෝදජනක කතාවක් විදිහට හිතෙන් මවා ගන්න. මොලයට රූප සහ කතා අමතක කරන එක හරිම අමාරුයි. ඔයාටත් මේ අත්දැකීම තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ මොලේ ගැන තවත් රහස් දැනගන්න අදම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.